දැන් ඔබ කල්පනා කරන්න ඔබ මෙහෙම ජීවත් වෙන්නේ ඔබේ අම්මා තාත්තා නිසා. අම්මා දස මාසයක් ඔබ කුසේ දරාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරා. තාත්තා බොහෝ වෙහෙස මහන්සි වෙලා මිල මුදල් හොයලා ඔබට ආහාර ඇඳුම් පැළඳුම් ආදිය දීලා උගන්වලා උස්මහත් කරා. හැබැයි දරුවන්ට සමහර දරුවන්ට කාලයක් යනකොට අම්මා තාත්තගේ වටිනාකම අම්මා තාත්තා කරපු දේවල් අමතක වෙනවා. සමහර දරුවෝ අහනවා අම්මා තාත්තගෙන් අපිට මොනවාද කරේ කියලා. දෙමව්පියෝ අපිට කරපු ඒව පින්වත්නි පොතක ලියලවත් ඉවර කරන්න බෑ. අපි වෙනුවෙන් කරපු කැපකිරීම බෙල ණය අපිට මේ ලෝකේ තියෙන මුදල් වලින් ගෙවලා ඉවර කරන්න බෑ. ඒ තරම් කැපකිරීමක් වුන් කරා. සමහර දෙමව්පියෝ ඉන්න වැඩිහිටි නිවාස වල අපි වැඩිහිටි නිවාස වල ධර්ම දේශනාවලට වැඩම කරාම හරියම කනගාටුයි. ඒ දෙමව්පියෝ හරිය දුකින් ඉන්නේ. හැබැයි දරුවන්ට බනින්නේ නැහැ. ඒ තමයි සෙනෙහස. දරුවන්ට වැරදි කියන්නේ නැහැ. හැබැයි හරිය දුකින් ඉන්න වෙයි. තමන්ගේ දරුවෝ තමන්ව බලන්න ඉන්නේ නැහැ. තමන් ළඟ නැහැ. තමන්ට බැරි වෙනකොට ආහාරයක් හදලා දෙන්නේ නැහැ. අඳින්න ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්නේ නැහැ. පින්වත්නි අම්මා තාත්තා අපිත් එක්ක ඉන්නේ බොහෝම ටික කාලයයි. ඒ ටික කාලෙදී අපි අම්මා තාත්තට සලකන්න ඕනේ. ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් වලින් උපස්ථාන කරන්න ඕනේ, උපකාර කරන්න ඕනේ. ඒ අයව පිනට යොමු කරන්නට ඕනේ, දහමට යොමු කරන්න ඕනේ. ඒ අයට ඒවට අවශ්‍ය විවේකී හදලා දෙන්න ඕනේ. ඒක තමයි දරුවෝ විදියට අපිට කරන්න තියෙන යුතුයකම. ඉන්න කාලේ හොඳට සලකන්න ඕනේ. මරණින් මත්තේ පින් දහම් කරලා ඒව අනුමෝදන් කරන්න ඕනේ. සිංහලෝවාද සූත්‍රයේ පිළිබඳව සඳහන් වෙනවා.